පසුගියදා මහත් ආందోලනාත්මක සින්දියක් වූ මහ බැංකු වංචාව හෙළි කළ නිලධාරියාව ඝාතනය කිරීම හෝ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් අප රටේ දැඩි ආందోලනාත්මක පුවතක් වුණා. ඉතින් මේ පුවත සම්බන්ධයෙන් ගොඩක් දෙනා මේ දිනවල කතා කරනවා. මුදල් අමාත්‍යාංශයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් වැඩසටහනකට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් ගෞරව කටයුතු සෙනසුරාදා පස්වරුවේ වීරඹුව පොදු සුසාන භූමියේදී තමයි සිදු කිරීමට නියමිත වී තිබෙන්නේ. ඉතින් මෙම නිලධාරියා 30 වෙනිදා සිය ගෙවත්ත අසල සැක කටයුතු ලෙස මියගොස් සිටි අතර පසුකාලීනව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට තහවුරු කරගෙන තිබෙනවා. වෛද්‍ය වාර්තාවලට අනුව ඔහු විසින්ම සිදු කරගත් කැපුම් තුවාල හේතුවෙන් අධික රුධිර වහනය මරණයට හේතු වී තිබෙනවා. පොලිස් විමර්ශන වලින් හෙළි වී තිබෙන්නේ එම මුදල් අක්‍රමිකතාවය සම්බන්ධයෙන් සේවය අත්හිටුවීමෙන් පසු ඔහු මානසික ආතතියට ලක්ව ඇති බවයි. ඉතින් ඔහුගේ සැමියා වගේම දියණියන් දෙදෙනා ඔහු පිළිබඳව දැක්වුවේ මෙවන් අදහසක්. අප්පච්චි පිහියක් අරගෙන ගෙදරින් එළියට බහින්න හදනකොට මම ඇහුවා කොහෙද යන්නේ කියලා. එතකොට අප්පච්චි කිව්වා වත්ත ටිකක් එලි පෙහෙලි කරන්න යන්නේ කියලා. උදේට කාලා යන්න කියලා කිව්වහම පස්සේ එන්නම් කියලා ගෙදරින් එළියට ගියා. ඊයේ අපි දළදා මාලිගාව වඳින්න යන්නත් සූදානම් වෙලා හිටියා. අප්පච්චි අපට කොච්චර ආදරේද කියලා කියන්න බෑ. එයා නිතරම අපි ගැන හොයලා බැලුවා. අක්කා කැම්පස් එකට තේරුණදාත් අප්පච්චි හරි සතුටු වුණා. සිද්ධිය සිදු වූ දින පස්වරු 3ට පමණ නිවසට පැමිණි බිරිඳ ඔහු නිවසේ නොසිටි බව දැනගෙන පසුව සොයා බැලීමේදී නිවසෙන් මීටර් 50ක් පමණ දුරින් පොල් ගසක් අසල වැටී සිටින ආකාරයෙන් ඔහුව සොයාගෙන තිබෙනවා. ඔහුට ප්‍රාථමික උපකාර ලබා දී 19.90 ගිලන් රථ සේවය කැඳවුවත් එම ස්ථානයේදීම ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා. රංග රාජපක්ෂ මහතා 2013 වසරේ සිට මහ බැංකුවට අනියුක්තව සේවය කර ඇති අතර 2020 වසරේදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් වී සේවය අත්හිටුවන තෙක් එම ධූරය දරා තිබෙනවා. වැඩතරණමකට ලක් වූ පසු මානසික ආතති හේතුවෙන් ඔහු සියදිවි නසා ගැනීමට ඇති බව තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.